මේ අලුත් ආණ්ඩුව එනකොටත් සිස්ටම් චේන්ජ් එකක් වෙනසක් කියලා එකක් අරන් ආවා. දැන් එතකොට 76 වසරක සාපය කියලා එකක් අරන් ආවා. ඒවා මොකද මිනිස්සු තර්කයක් කරන්නේ නැහැ. මිනිස්සු ඊට පස්සේ ඒක අරන් යනවා ආණ්ඩුවට සම්බන්ධ මේ මැතිවරණ ව්‍යාපාරයට ගෙනාපු ක්‍රමය. ඒක හැදුවා. ඒකට ඊට පස්සේ මිනිස්සු ඡන්දේ ප්‍රකාශ කරනවා. හැබැයි ඇත්ත ඒක නෙමෙයි. දැන් ජනමතය කියලා දෙයක් ඔයාලා අහලා තියෙනවනේ. ජනමතය. ඔන්න ඔය ජනමතය ගැන ඇත්ත කතාව තමයි මම මේ පැහැදිලි කරන්න යන්නේ. මේක දැනගෙන ඉන්න එක හොඳයි. අපි අර මුල් පාඩම් කරනකොට මේ ජනමතය ගැන මම මේ කතාව මීට කලින් පොඩ්ඩක් කියලා තියෙනවා. මම මේක තව ටිකක් පැහැදිලි කරලා මේ ජනමතය ගැන අවබෝධයක් දැනගන්න තමයි මේ කියන්නේ. දැන් ඇත්තට මේ ජනමතය ගැන මේ කියන කතාව මේ උසස් පෙළ හදාරන ජනමාධ්‍ය මීඩියා හදාරන ළමයින්ට විතරක් නෙමෙයි මේ සමාජයේ ඉන්න ඕන කෙනෙකුට මේ කතාව වළංගුයි. මේක හරියට තේරුම් ගන්න ඕනේ. ඒ තමයි ඇත්ත කතාව ගත්තොත් ජනමතය කියලා එකක් නැහැ. දැන් අපි කියනවා පහුගිය කාලවල අපි මේ රටේ එක එක ප්‍රශ්න ඇති වුනහම ආණ්ඩුවට ජනමතයක් නැහැ, ජනමතයක් තියෙන ආණ්ඩුවක් පත් කරන්න ඕනේ, ජනමතයට ඉඩ දෙන්න ඕනේ, ජනමතයට පළවෙනි තැන දෙන්න ඕනේ. ඔයගේ ලොකු කතන්දර මේ ජනමතය කියලා ජනමතය කියන එක ගැන කතාව. ඇත්තටම ජනමතය කියලා දෙයක් තියෙනවා නම් ඒක මිනිස්සුන්ගේ උවමනායක මිනිස්සු තුල මිනිස්සුන්ගේ හිතේ ස්වාධීනව ඇති වෙච්ච එකක් වෙන්න ඕන. ජනමතය කියලා එකක් නෑ. මේ රටේ කොහේ හරි ගෙදරක මිනිස්සෙක් තමන්ගේ ගෙදර වැඩ කර ඉන්නකොට එයාගේ හිතට එන මතයක් වෙන්න. ඒවා එහෙම නැත්නම් රස්සාවක් කරමින් ඉන්න මිනිස්සෙක් ඒ තමන්ගේ රැකියාවට එන ගමන අතරතුරේ තමන්ගේ වැඩ අතරතුරේ හිතට දැනිච්ච මතයක් වෙන්න ඕනේ ජනමතේ නම්. හැබැයි එහෙම ජනමතයක් නෙමෙයි ඔය කතා කරන්නේ. ඇත්තම කියනවා නම් ජනමතයක් නැහැ. ජනමතය කියලා කියන්නේ කවුරු හරි හදලා ගෙනත් දාපු එකක්. දැන් ලෝක ඉතිහාසයේ හැම තැනකම මේක මේ විදිහයි. ජනමතයක් ඇත්තේ නැහැ. හදලා ගෙනත් දාපු එකක් මිනිස්සු තමන්ගේ මතය කරගන්න. මේ ගැන මුලින්ම පැහැදිලි කරලා තියෙන්නේ වෝල්ටර් ලිප්මාන් කියන දේශපාලන විද්‍යාඥයෙක්. ඔහු සංනිවේදනය ගැනත් උනන්දු වෙච්ච දේශපාලන විද්‍යාඥයෙක්. ජනමතය ගැන ජනමතය කියා දෙයක් නැහැ. ඇත්තේ සෑදූ මතයකි කියලා ඔහු මේක පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒක තමයි මම තේරෙන විදිහට තවදුරටත් පැහැදිලිව කියන්න හදන්නේ. දැන් අපේ රටේ දේශපාලන ඉතිහාසය අරගන්න. මෑත කාලේ දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපතිවරණයට එන වෙලාවේ එයා ගෙනාවා එයාගේ ශීර්ෂ පාඨය. මොකද්ද? යහ පාලනයක් මෛත්‍රී යුගයක්. දැන් ඔහොම එකක් අරන් ආවා යහ පාලනය. ඊට පස්සේ මාධ්‍ය වලින් ඔය යහ පාලනය ගැන යහ පාලනය කියන වචනේ යහ පාලනය දැන් අපිට ඕනේ යහ පාලනයක් තමයි යහ පාලනයක් මේ රටට ඕනේ දූෂණේ නැති පාලනයක් ඕනේ ඔහොම කියලා කතාව පටන් ගත්තා. දැන් ඔය යහ පාලනය කියන එක ඒ යහ පාලනයක් ඕනේ කියන කතාව මතය ගොඩනැගුවේ මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච සිරිසේන මහත්තයා වෙනුවෙන් පෙනී හිටපු කණ්ඩායම සහ ඔහු. එතකොට ඒක සමාජයට ගියා මතයක් විදිහට. ඔන්න ඊට පස්සේ අපේ රටේ මිනිස්සු කළේ මොකද්ද? ඒ මාධ්‍යයෙන් ගෙනත් දාපු මේ මතය යහපාලනය කියන මතය තමන්ගේ මතය කරගෙන ඔව් දැන් අපිටත් ඕනේ යහපාලනයක් තමයි යහපාලනයක් වෙනුවෙන් ඡන්ද දෙන්න ඕනේ කියලා ගිහිල්ලා ඡන්ද දීලා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කළා. දැන් මේකේ ඇත්තටම මේ රටේ කාට හරි මිනිස්සෙකුට ගෙදරක නිකන් ඉන්න වෙලාවක අනේ මට මේ යහපාලනයක් ඕනේ එහෙම කියලා හිතිලා තියෙනවද? එහෙම එකක් හිතිලා නැහැ. යහපාලනය කියන එක කතා වෙන්න පටන් ගත්තෙත් ඔය ඡන්ද වෙලාවේ යහපාලනය කියන වචනේ ආවට පස්සේ. ඒතර යහපාලනය කියලා ජනමතයක් තිබුණේ නැහැ. යහපාලනයක් ඕනේ කියලා ජනමතයක් මේ රටේ මොකෙක් ගාවවත් තිබුණේ නැහැ. හැබැයි ඒක මිනිස්සුන්ට ආවේ කවුරු හරි හැදුවට පස්සේ ඔන්න මාධ්‍යයෙන් ඒක ගෙනත් දැම්මහම මිනිස්සු ඒක තමන්ගේ මතේ කරගන්න. එහෙනම් මේක ඇත්ත එකක් නෙමෙයි ඔය ජනමතය කියන්නේ. කවුරු හරි හදලා ගෙනත් දැම්මහම ඒක මිනිස්සු තමන්ගේ මතේ කරගන්න. දැන් මේ අලුත් ආණ්ඩුව එනකොටත් සිස්ටම් චේන්ජ් එකක් වෙනසක් කියලා එකක් අරන් ආවා. දැන් එතකොට 76 වසරක සාපය කියලා එකක් අරන් ආවා. එතකොට ඒ ටික ඒවා මොකද මිනිස්සු තර්කයක් කරන්නේ නැහැ. මාධ්‍ය වලින් ඒක ගෙනත් දානවා. මිනිස්සු ඊට පස්සේ ඒක අරන් යනවා. මේක කවුරු හරි හදපු එකක් මේ තියෙන්නේ. මේ කියන්නේ මේ ආණ්ඩුවට සම්බන්ධ මේ මැතිවරණ ව්‍යාපාරයට ගෙනාපු ක්‍රමය. ඒක හැදුවා. හදලා ගෙනත් දැම්මහම ඒක මිනිස්සුන්ට දැම්මට පස්සේ මිනිස්සු ඒක නේන්නම් කියලා කල්පනා කරලා ඒක තමන්ගේ මතය කරගන්න. මතය කරගෙන ගිහිල්ලා ඒකට ඊට පස්සේ මිනිස්සු ඡන්දේ ප්‍රකාශ කරනවා. හැබැයි ඇත්ත ඒක නෙමෙයි. සමහර වෙලාවට ඒකේ මුල හරයක්වත් නැති වෙන්න පුළුවන්. නමුත් මිනිස්සු ඒක අනුන් හදපු මතේ ලස්සනට ගෙනාවහම ඒක තමන්ගේ මතය කරගන්න. මේක මුලින්ම හරි ප්‍රචාරණයක් විදිහට පටන් ගත්තේ බණ්ඩාරනායක මහත්මයා.
ඔහු ඡන්දයට එන වෙලාවේ මුලින්ම සංඝවේදගුරු ගොවිකම්කරු පංච මහා බලවේගයේ ආණ්ඩුවක් පිහිටවනවා මැදමාවතේ ආණ්ඩුවක් පිහිටවනවා කියලා මතයක් අරන් ආවා. ඊට පස්සේ මේ රටේ මිනිස්සු ඒක හරි ෂෝක්නේ මාත් ඉන්නවා සංඝවේදගුරු ගොවිකම්කරු ගත්තාම අපි හැමෝම අහුවෙන්න තමයි මේ ටැග් එක හදලා තියෙන්නේ. එහෙම කියලා ඒක අරගෙන ඒක මතේ ඒක තමන්ගේ මතේ කරගත්තා. මේක බණ්ඩාරනායක හදපු මතයක්. ඒක එයාගේ ඡන්දයට හදපු මතයක්. ඊට පස්සේ ඒක මිනිස්සු තමන්ගේ මතේ කරගෙන එහෙම එකක් තමයි ඕනේ කියලා එයාව බලයට කියනවා. ඒ නිසා ළමයි ජන මතය කියලා දෙයක් ඇත්ත සමාජ ක්‍රමයේ ඔය දේශපාලන ව්‍යුහේ නැහැ. ජන මතයක් කියන එක. තියෙන්නේ කවුරු හරි හදලා ගෙනත් දාපු මතයක්. මිනිස්සු ඒක මාධ්‍ය වලින් තමන්ට ගෙනත් දැම්මට පස්සේ ජන මතයේ විදිහට තමන්ගේ මතය කරගන්න. එහෙම නැතුව ඇත්ත ජන මතයක් මේ කොයි තැනකවත් ඇත්තේ නැහැ.